හෙලෝ අද අම්මාත් එක්ක සිංගප්පූරුවේ තවත් විශේෂ තැනක් බලන්න. මේකට නම් ඔයාලා ගොඩක් ආස වෙයි. අපි යමු. හැමදාම වගේ සිංගප්පූරුවේ අපේ ගමන පටන් ගන්නේ ටෙලොක් බ්ලඟා කියන අපේ මෙට්‍රෝ ස්ටේෂන් එකෙන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ විවෝ සිටි එකට. අපි දැන් විවෝ සිටි එකේ ඉඳන් සෙන්ටෝසා අයිලන්ඩ් පැත්තට තමයි යන්න හදන්නේ. අර ඔයාලට ඈතින් කළු පාට තිත්තිත් වගේ පේන්නේ කේබල් කාස් රයිඩ් එක. ඒකේ අපි වෙනම වීඩියෝ එකක් කරනවා. ඒකත් එක්ක මම ඔයාලට වැඩි විස්තර කියන්නම්. අපි දැන් මේ සෙන්ටෝසා අයිලන්ඩ් පැත්තට ඇවිදගෙන යනවා. මේ ඇවිදගෙන යන කෑල්ල හරිම ෂෝක්. වටපිට බල වටපිටේ තියෙන ලස්සන බල අපිට යන්න පුළුවන්. ඔයාලට විවෝ සිටි එකේ ඉඳලා මෙට්‍රෝ එකේ යන්නත් පුළුවන් සෙන්ටෝසා අයිලන්ඩ් එකට. අපි යනකොට නම් ගියේ පයින්මයි. හරි අර ඈත ලානිල් පාට අඩකවයක් වගේ පේන්නේ ඇක්වේරියම් එක. අපිත් එක්ක ඇතුළට ගිහින් බලමු අපි කොහොමද ටිකට්ස් ගන්න, ඇතුළට යන්නේ කොහොමද ඒ ටික. හරි අපි දැන් ටිකට් එක ගන්නයි යන්නේ. අපිට මේ විදිහට සෙල්ෆ් කවුන්ටර් එකක් ගාවට ගිහිල්ලා අපිට ඕන පැකේජ් එක සිලෙක්ට් කරගෙන අපිට අපේ ටිකට් එක තනියම ගන්න පුළුවන්. අපිට කාඩ් එක පන්ච් කරලා මෙතනින් ටිකට් එක අරගන්නයි තියෙන්නේ. අපි ගත්තේ 1 day ටිකට් එකක්. අපි ගියේ සෙනසුරාදා දවසක නිසා අපිට සිලෙක්ට් කරගන්න උනේ ජෙනරල් ඇඩ්මිෂන් පීක් කියන කැටගරි එක. පීක් ඩේස් විදිහට සලකන්නේ සැටර්ඩේ, සන්ඩේ and සිංගප්පූර් පබ්ලික් හොලිඩේස්. අපිට ඕන කැටගරි එක සිලෙක්ට් කරාට පස්සේ එක ටිකට් එක ගාන පෙන්නනවා. අපිට එතකොට ඕන කවුන්ට් එක දාලා අපේ ටිකට් එක පර්චේස් කරගන්න පුළුවන්. අපි දෙන්නට එක්කෙනෙක්ට සිංගප්පූර් ඩොලර්ස් 55 ගානේ සිංගප්පූර් ඩොලර්ස් 110ක් ගියා. ඒ වගේම අවුරුදු 4 ඉඳන් අවුරුදු 12 වෙනකම් බබාලටයි සීනියර්ස්ලටයි ටිකට් ප්‍රයිස් එක වෙන්නේ සිංගප්පූර් ඩොලර්ස් 43යි. ඒ වගේම ඔයාලට ඔයාලගේ ටිකට්ස් ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන් සෙන්ටෝසා වෙබ්සයිට් එකෙන්. එතකොට ඔයාලට කිව් එක එහෙම ඉන්න වුණොත් මේ ටයිම් එක නැති වෙනවා. හරි අපිත් එක්ක ඇක්වේරියම් එක ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඇක්වේරියම් එකට ඇතුල් වෙනකොටම අපිව ගයිඩ් කරන්නත් කට්ටියක් ඉන්නවා. අපිට තේරෙන්නේ නැත්නම් ඒගොල්ලන්ගෙන් අහගෙන අපිට ඕන තැනට යන්න පුළුවන්. ඒ වගේම ඇක්වේරියම් එකට ඇතුල් වුණ ගමන්ම අපිට ෆොටෝ එකක් ගන්නත් තැනක් තියෙනවා. ඔයාලට ඕන නම් ඇක්වේරියම් එකෙන් එළියට එනකොට ඒකේ print out එකක් ගන්නත් පුළුවන්. ඇතුළට යනකොට අපිට මුලින්ම හම්බෙන්නේ ජෙලිෆිෂ් ලයින් ඒරියා එක. එතන එක එක වර්ගවල එක එක පාටින් හරිම ලස්සන ජෙලිෆිෂ්ලා ගොඩාරියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ නම ෆොටෝ එකත් එක්ක ඒගොල්ලන්ගේ විස්තර ගොඩාක් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. මේ බලන්න මේ මෙතන සුදු පාට ජෙලිෆිෂ් ලයින් ඒරියා එක හරිම ලස්සනයි. ඒක මාරම ලස්සන වීව් එකක්. අපි ඊළඟට යන්නේ තවත් ජෙලිෆිෂ් කෙනෙක් බලන්න. මෙයාගේ නම පැසිෆික් සී නෙටල්. මෙයාගේ පාටවල් වෙන්නේ තැඹිලි පාට සහ සුදු පාට. එයත් හරිම ලස්සනයි. මේ ඉන්නේ තවත් එක්කෙනෙක්. මෙයාගේ නම ෆ්‍රයිඩ් එග් සී ජෙලි. මෙයා නිකන් හරියට බැදපු බිත්තරයක් වගේ. එයත් හරිම ලස්සනයි. මේ ඉන්නේ white spotted sea jelly. මෙයාට මේ නම ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ ඇඟේ හැමතැනම සුදු පාට තිත්තිත් තියෙනවා.
සීෆිෂ්ලා ඉන්න කෑල්ලේ තවත් ලස්සන තැනක් තමයි මේ. මෙතන සීෆිෂ්ලා එක පොකුරට ඉන්නවා. මෙතන අනික ලයිට්ස් ටික පාට පාටින් සැරින් සැරේට වෙනස් වෙනවා. ඒක හරිම ලස්සනයි. මෙතන ලොකු ඒරියා එක තමයි ඒගොල්ලෝ ඉන්නේ. හරි අපි දැන් යන්නේ අනිත් මාළු ඉන්න තැනට බලන්න. මේ යද්දී ලොකු මාළුවෙක්ව හදලා තියෙනවා. එයාගේ කට ඇරෙනවා වැහෙනවා. අපිට මුලින්ම හම්බෙනවා මේ ස්නේක් හෙඩ්ව. ස්නේක් හෙඩ්ට සිංහලෙන් කියන්නේ ලූලා කියලා. මෙයාගේ ඔක්කොම ඩීටේල්ස් මෙතන තියෙන බෝඩ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්. මේ මාළුවෙක්ගේ 3D වීඩියෝ එකක් තියෙනවා. ඒක හරිම ලස්සනයි නේද? ඊළඟට අපිට හම්බෙනවා මේ රේන්බෝ ෆිෂ්. එයාගේ නමේ හැටියටම එයාගේ හරිම ලස්සන රේන්බෝ කලර්ස් තමයි තියෙන්නේ. ඊළඟට අපිට හම්බෙන්නේ ඇමරිකන් පැඩල් ෆිෂ්. මෙයා නෝර්ත් ඇමරිකාව වලින් ආපු කෙනෙක්. මේ බලන්න මේ ස්ක්‍රීන් එකේ අපිට එක එකව ටච් කරාම මාළුන්ගේ විස්තර බලා ගන්න පුළුවන්. මේ ඒරියා එක පොඩි කෞතුකාගාරයක් වගේ. ඒ කියන්නේ මාළුන්ට සම්බන්ධ ඒගොල්ලන්ගේ ඇටසැකිලි, ඒ වගේම ඒගොල්ලන්ගේ පොඩි පොඩි එක එක අස්ති කොටස් වගේ දේවල් මෙතන තැන්පත් කරලා තියෙනවා. ඊළඟට අපි යන්නේ ගෙම්බෝ ඉන්න ඒරියා එකට. මෙතන එක එක වර්ගයේ විවිධ වර්ගයේ අපි දැකලා නැති, ලංකාවේ නැති, ඒ වගේම ලෝකෙ පුරාම ඉන්න ගොඩාක් ගෙම්බෝ වර්ග බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බෙන්නේ මේ yellow headed poison frog. මෙයා මාරාන්තික විෂ සහිත ගෙම්බෙක් කියලා තමයි සැලකෙන්නේ. මෙයා හැපුවොත් එහෙම විනාඩි 10ක් ඇතුළත මැරෙනවයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම මෙයා හැපුවොත් ඒකට කිසිම කියව එකක් නැහැ කියලා තමයි කියන්නේ. ඊළඟට අපි එන්නේ මේ නැවක් තියෙන ඒරියා එකට. මේ ඔයාලට පේන මැති මේගොල්ලෝ ගත්ත මූදයටති ගත්ත ෆොටෝස් තමයි මේ මෙතන එන්ලාජ් කරලා දාලා තියෙන්නේ. මේ නෙවෙයි නම තමයි The Jewel of Muscat. මේ නෙවෙයි හිස්ටරි එක ගැන කියනවා නම් මේක හදලා තියෙන ඕමාන් වල. ඊට පස්සේ සිංගප්පූරුවට ගිෆ්ට් කරලා තියෙනවා මේක මිතුරුකමේ සංකේතයක් විදිහට. මේ නැව 2010 දී ඕමාන් වල ඉඳන් සිංගප්පූරුවට ට්‍රැවල් කරලා තියෙනවා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මැලේසියාව හරහා. ඊළඟට අපිට හම්බෙන්නේ සිල්වර් මූනි ෆිෂ්. මෙයාට සිංහලෙන් කළු කටුව එහෙම නැත්නම් තිරණ කියලා කියනවා. මේ බලන්න මෙන්න මේ මාළු జాතිය තද නිල් පාටයි හරිම ලස්සනයි. තද නිල් පාටින් එහෙට මෙහෙට පීනනවා මාරම ලස්සනයි මේ වීව් එක. මෙතන මේ විදිහට 3D වලින් මාළුන්ව හදලා තියෙනවා. ඒක හරිම ලස්සනයි. පොඩි බබාලෑම හරිම ආසාවෙන් බලාගෙන හිටිය එක දිහා. ඊළඟට අපි යනවා ෂාක් ලයින් ඒරියා එකට. මේ මෙතන ඒගොල්ලන්ගේ ඩීටේල්ස් ඔක්කොම මෙතන මේ බෝඩ් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. දැන් අපි යමු ෂාක්ස් ලව බලන්න. මෙතන මේ ෂාක්ස්ලා එක එක සයිසස් වලින් ඉන්නවා. පොඩි අය, ලොකු අය, ඒ වගේම ගොඩක් ලොකු සයිසස් වල කට්ටියත් හිටියා. ඒ වගේම මේගොල්ලෝ මෙතන ලොකු ඒරියා එක තමයි ඉන්නේ. මෙතන sand tiger sharks, hammerheads, black tip reef sharks and tawny nurse sharks වගේ විවිධ වර්ගවල ස්පීසිස් මෙතන ඉන්නවා. අපි දැන් යන්නේ තවත් මාළු ඉන්න ඒරියා එකකට. මේ බලන්න මෙතන මාළු ගොඩාක් ඉන්න එක එක පාටවල් වලින් මෝර කලර්ෆුල් එක. ඊළඟට අපි යන්නේ අර ගල්ලස්සේ ඉන්න මාළු ඉන්නේ. අන්න ඒ සතුන්ව බලන්න. මේ ඉන්නේ ඒ වගේ ගල්ලස්සේ ජීවත් වෙන්න කැමති ලස්සන මාළුවෙක්.
ඊළඟට අපි යන්නේ මේ ඕපන් ඕෂන් කියන ඒරියා එකට. මෙතන හැම වර්ගයකම මාළු ඉන්නවා. ඒගොල්ලන්ට එකට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒරියා එකේ ඒගොල්ලෝ හැමෝම එකට තමයි දාලා තියෙන්නේ. මේ බලන්න මේ මාළුව හරිම ලස්සනයි. ඒ වුණාට නිකන් එයා තරහින් වගේ නේදින්නේ. කටත් අනිත් පැත්ත හරවගෙන. ඊළඟට අපි යන්නේ කොරල්ස් වල ජීවත් වෙන මාළුන්ව බලන්න. මෙතන මේ ලොකු ටැංක් එකක් දාලා තියෙනවා. එතන මාළු මාර ගොඩක් ඉන්නේ. එතන හරිම ලස්සනයි. එක එක සයිසස් වලින් එක එක පාටවල් වලින් එක එක වර්ග වලින් මාළු ඉන්නවා. ඊළඟට අපි යන්නේ නීමෝව බලන්න. මේ බලන්න මෙතන නීමෝලා ගොඩාක් ඉන්නවා. මෙන්න මෙතන තියෙන ඇක්වේරියම් එකේ ලැබ් එක. මේ තියෙන තවත් ඕපන් ඕෂන් ඒරියා එකක්. මෙතනත් ලොකු ඒරියා එකක ගොඩාක් මාළු වර්ග ඉන්නවා. ඊළඟට අපි යනවා ඉස්සෝ ඉන්න ඒරියා එකට. මේ බලන්න චූටිම ඉස්සෝ වර්ගයක් කුඩු කුඩු වගේ තමයි අපිට පේන්නේ. ඊළඟට ඕනම ඇක්වේරියම් එක ෆේවරිට්ම ස්පොට් එක තමයි ඩොල්ෆින්ස්ලා ඉන්න ඒරියා එක. මේ තමයි ඒ. මේ කෑල්ලෙත් කොරල්ස් වගේ ඒරියා එක එක පාටවල් වලින් විවිධ වර්ගයේ මාළු කීප දෙනෙක්ම ඉන්නවා. මේ ඒරියා එක නම් ඇත්තටම මුහුදක පතුල වගේ තමයි හදලා තියෙන්නේ. මේ බලන්නකො නැවක කැඩිච්ච කෑල්ලකුත් තියෙනවා. ඒක උඩින් මාළු රංචු පිටිම පීනගෙනත් යනවා. ඊළඟට අපි යනවා විවිධ වර්ගයේ ක්‍රෑබ්ස් ලව බලන්න. මේ ඉන්නේ ජපනීස් ස්පයිඩර් ක්‍රෑබ් කියන කෙනා. මෙයා තමයි ජපානයේ මුහුදාවට ඉන්න විශාලම ක්‍රෑබ්. ඊළඟට අපි යන්නේ රෙඩ් ලයන් ෆිෂ් බලන්න. මෙයාගේ පොඩි සිංහෙක් වගේ පෙනුමකුත් තියෙනවා. ඊළඟට අපිට හම්බෙනවා තල්මහෙක්ගේ ලයිෆ් සයිස් ඇටසැකිල්ලක් ඇතුලෙන් යන්න. මේ අපිට හම්බෙනවා අන්තිමේට ලොකු ස්ක්‍රීන් එකක මේ වගේ වීඩියෝ එකක්. මේ කෑල්ල හම්බෙන්න අපිට ඇක්වේරියම් එකේ ටුවර් එකේ අන්තිම හරියේදී.
ඇක්වේරියම් එකට එන්ටර් වෙනකොටම ගන්න ෆොටෝ එක මෙතනින් print කරලා අපිට ගන්න පුළුවන්. මෙතන සෙනඟ වට වෙලා ඉන්න එකට. අපි දැන් ඇක්වේරියම් එකෙන් එළියට යන්නයි යන්නේ. අපිට මේ ටුවර් එකට සාමාන්‍ය පැය 2ක් වගේ ගියා. ඔයාලා යනවා නම් ඒ වගේ ටයිම් එකක් තියාගෙන යන්න. අපි දැන් මේ විවර්සිටි ස්ටේෂන් එකට මෙට්‍රෝ එකෙන් යන්නයි හදන්නේ. එදා නිවාඩු දවසක් ඉඳ සෙනඟ ටිකක් වැඩි අපිට පොලිමේ ටිකක් වෙලා ඉන්න වුණා. මෙට්‍රෝ එකෙන් මේ යන ගමනත් හරිම ෂෝක්. මේ සෙන්තොසා කියන වර්ඩින් එක හරිම ලස්සනට පේනවා මෙතනින් යනකොට. ඒ වගේම තමයි සිංගප්පූරුවේ ලස්සන හොඳටම පේනවා මෙතෙන්ට. අදට අපේ ගමන ඉවරයි. අපි දැන් මේ විවර්සිටි ස්ටේෂන් එකේ ඉඳන් අපේ ස්ටේෂන් එකට යන්නයි හදන්නේ මෙට්‍රෝ එකකින්. එහෙනම් අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.